හැමෝටම සුබ දවසක්. ඉතින් අදත් ඔයාලා මගේ channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද ගෙනාවේ log එකක් නන් නෙමෙයි. අද ගෙනාවේ ඔයාලට ඇන්තෝරියම් මල් සහිත පැකේජ් එකක්. ඉතින් මලුත් එක්ක ගන්න ගොඩක් අය කැමතිනේ. ඉතින් එහෙම අයට තමයි මේ පැකේජ් ගෙනාවේ. අද මේ වීඩියෝ එකේ මම ඔයාලට දෙනවා පැකේජ් දෙකක්. කලින් ඔයා දැක්කේ බ්ලැක් කාඩිනල් මලක්. මේක නම දන්නේ නැහැ. මේ ඔයාලට පෙන්නන රතු පාට දිගට මලක් තියෙන ප්‍රියස් මලක්. මෙන්න මේකෙත් මම නම දන්නේ නැහැ. ඉතින් ඊළඟට තියෙනවා දම් පාට හැමෝම ආස කරන ශිරානෝ මලකුත් එක්ක තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ ඇන්තෝරියම් මල් සහිත පැල පැකේජ් එකේ ගස් 5ක් තියෙනවා මලුත් එක්ක මල් කැකුළුත් එක්ක. ඉතින් ලස්සන පාට වලින් තමයි මේක තියෙන්නේ. ඉතින් මේ තියෙන ශිරානෝ එක. ශිරානෝ කියන්නේ හැමෝම ආසම වර්ගයක්. ඉතින් ඒකේ මල් මාරම ලස්සනයි. අමුතුම දම් පැහැයක් තමයි ඒකේ තියෙන්නේ. ඔන්න ඉතින් මං එකින් එක පෙන්නනවා. මම මේක මට මතක නැතුව මං කලින් මල් ටික ඉස්තර කරේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ අර මං කියපු බ්ලැක් කාඩිනල් මලක් එක්ක ලොකු ගහක්. ඉතින් විශේෂයෙන් තව දෙයක් කියන්න ඕන. මෙන්න මේ පැල පහේ මාර මුල් ගොඩක් තියෙනවා. මෙන්න මේක මං හිතන්නේ ට්‍රයි කලර් ද කියලා මට සැකයි. මට මතක නෑ නම. මොකද සමහර පැල තියෙනවා නම් ගහලා නැති ඒවා. ඉතින් ඔන්න ඒකත් ලස්සන මලක් තමයි පේනවා ඇති ඔයාලට. මේ තියෙන්නේ ලස්සනම මේක මං හිතන්නේ මේක පින්ක් බර්ඩ් එකක්. ඉතින් ඔන්න බලන්න මලයි තව කඳින් ඇවිත් තියෙන තව මලක්. ඉතින් හරිම ලස්සන ගස් ටිකක් තමයි මේ පැකේජ් එකේ තියෙන ලොකු ගස් මේවා. ඒ වගේම මුල් ගැන කියන්න වචන නැති තරම් මාර මුල් ගොඩක් මේ වගේ තියෙනවා. මෙන්න මේක මෙයාගේ නම දන්නේ නැහැ මම. එයාගේ නම කියන්න අමාරුයි දන්නේ නැහැ. ඉතින් මේ මෙතන තියෙන ලොකුම ගහ මේක. කොළ ගොඩක් තියෙනවා. කොළ විහිදිලා ගිහිල්ලා. ඉතින් ගන්න කෙනෙක්ට වාසිම වාසි. මේ ගස් ටිකත් ලොකුයි, මලුත් ලස්සනයි, මුළුත් ගොඩාක් තියෙනවා. මගෙන් අර කලින් ගත්ත පැලවලට වැඩිය මුල් ගොඩක් මේක තියෙනවා. මම මේක ගැලෙව්වේ නෑ පෝච්චියෙන්. ගලවලාය හදන්න තියෙන කම්මැලිකමට. නැත්තම් ඔයාලා මේකේ මුල් ටික දැක්කනම් අනිවාර්යෙන් ඔයා මේක ගන්නවා මේ පැකේජ් එක. ඔන්න ඉතින් ලස්සන මල් වර්ග 5ක් තමයි මේ තියෙන්නේ. කැමති කෙනෙක්ට ඉක්මනින්ම WhatsApp message එකක් දාලා මේ මල් සහිත ගස් 5 ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් මේ ගස් 5ම මම ඔයාලට දෙනවා අඩු මුදලකට රුපියල් 3600ක් වගේ මුදලකට ඔයාලට මම මේ ටික ලබා දෙනවා. මොකද මේ ලොකු ගස් ටිකක් තියෙන්නේ. ඉතින් කිසිම විදිහකට ඔයා බය වෙන්න එපා. ඔයාට ලස්සනට හදාගන්න පුළුවන් මේ ටික. මුළුත් තියෙනවා, මලුත් ලස්සනයි. මුල් සහ මල් කොළ ඔය තුනම මේ පැකේජ් එකේ තියෙන ඇන්තෝරියම් ගස් 5ෙම තියෙනවා. කිසිම බයක් නැතුව මේක අරන් හදාගන්න 2026 අවුරුද්දත් ඔන්න ඉතින් ගිවිලා යන්න ළඟයි. ඇන්තෝරියම් වලට ආස කරන කෙනෙක් ඉන්නවා නම් තවානක් තාම පටන් අරගෙන නැත්තම් පැල එකතු කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙන්න මේ ලස්සන මලුත් එක්ක තියෙන ගස් 5ම මිලදී අරගන්න. ඉතින් සමහර අය ආස නැන්නේ පොඩි පැල හදන්න. ඉතින් පොඩි පැල හදන්න අකමැති අයට පුළුවන් ලොකු පැල මේ වගේ මලුත් එක්ක ගන්න. පැල හදන්න අකමැති කියලා එහෙම නෑ. ඉතින් දෙගොල්ලන්ටම ගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ පැකේජ් එක එහෙනම් රුපියල් 3600යි. කැමති කෙනෙක් WhatsApp message එකක් දාලා ඕඩර් කරන්න. ඉතින් ඔන්න යාළුවනේ මේ තියෙන්නේ අනිත් මල් සහිත පැල පැකේජ් එක. ඉතින් මෙන්න මේ මල නම් මම මාර මාසයි. ඒක ඇපල් රෙඩ් එකක්. ඊළඟ තියෙන එකෙත් මම නම දන්නේ නැහැ. මෙන්න මේක ඇලබාමා රෙඩ්. ඉතින් මේකේ මල චුට්ටක් ඉරිලා ගිහිල්ලා මේ මල තවත් ලොකු වෙනවා. මෙන්න මේක. මෙයා පින්ක් ක්වීන්. ඉතින් මාර ලස්සනයි මෙන්න මේක.
පේනවා ඇති ඔයාලට ඒ ගහත් ලොකු ගහක්. ඉතින් මෙතන ගස් පහත් ලොකු ගස් ටිකක් තමයි තියෙන්නේ. මුල් කොළ මල් මේ ගස් පහේම තියෙනවා. මාර විදිහට ඔයාලට පේනවා ඇති මලත් සහ කැකුලකුත් අනිවාර්යෙන් මේ ගස් පහේම තියෙනවා. මුල් ටික මට ඔයාලට ඇත්තටම මේක ගලවලා පෙන්වන්න විදියක් තිබුණේ. මොකද මම මේ වීඩියෝ එක ගත්තේ හවස් වෙලා. ඉතින් ඔයා මේකේ මුල් දැක්කනම් අනිවාර්යෙන්ම ඔයා ඕඩර් කරනවා. ඒ තරමට මුල් ගොඩාක් මේ ගස් පහේම තියෙන නිසා. ඉතින් ඔන්න මම වෙනම අරගෙන පෙන්නන ඔයාට මේ ගස් පහම ඔයාට හොඳින් මේ ගස් පහ බලලා ඕඩර් එක දාන්න පුළුවන්. ඉතින් මම මුලින්ම ඇන්තෝරියම් මල් වගාව පටන් ගන්නකොට ගොඩක් කාර්යබහුලයි බබාලා චූටි. ඉතින් එතකොට මල් ගස් ගත්තා මිසක් ඒව පොට් කරද්දී නම් ගහගෙන තියාගත්තේ නෑ ඒ කාලේ. ඉතින් ලොකු දැනුමක් තිබුණේ ඒ සම්බන්ධව. ඉතින් ඒ වෙලාවට කොහොම හරි පැල ටික හදලා ඉවර කරගත්තා. හැබැයි ඉතින් දැන් තේරෙනවා හැම ගහකම අපි නම ගහලා තියාගත්තා නම් අපිට මේ වගේ සේල් කරද්දී ගොඩක් ලේසි. ඉතින් බලන්නකො මේකෙත් මල මාරම ලස්සනයි කැකුලකුත් තියෙනවා. කොළ ටිකත් එහෙමයි. ලස්සනයි. ඇන්තෝරියම් වලට ආසායට එයාලට තේරෙනවා මේකට තියෙන ආසාව උනන්දුව කොච්චරද කියලා. ඉතින් ඊළඟට බලමු මොකද්ද මම පෙන්වන්නේ කියලා. ඔන්න ඊළඟට තියෙනවා තවත් ලස්සන මලක් කැකුලක් එක්ක ඇන්තෝරියම් ගහක්. ඉතින් මෙතන තියෙන අපහසුතාවය කියන්නේ මේ සමහර ගස්වල මම නම දන්නේ නැති වර්ග. මොකද ලොකු කරලා හැදුවට මේ වගේ නම් ගහලා තිබ්බේ නැති නිසා මට ඕන සේල් කරනකොට නම කියන්න අමාරුයි. ඔයාලට පුළුවන් මේවා ගන්න කෙනෙක් ඇන්තෝරියම් සම්බන්ධ දන්න කවුරු හරි ඉන්නවනම් නම අහලා ඔයාලට ගහ ගන්න පුළුවන්. මෙන්න මෙයා තමයි ඇපල් රෙඩ්. බලන්නකෝ යාගේ කොළ ටික හරිම ලස්සනයි. කොළ ටිකත් ලොකුයි. කොළත් ගොඩක් තියෙනවා. කඳිනුත් මලක් ඇවිත් තියෙනවා. ඔන්න බලන්නේ මල නිකන් පෙරදිලා වගේ තියෙන්නේ මල් පෙත්ත. ඒක ලස්සන පාටක් තමයි. ඉතින් ඒකෙත් කැකුලක් තියෙනවා වගේ. ඉතින් බලන්නකෝ ඒ ගහත් මාර ලස්සන වල ගයක් ඇතුලේ ගෙදර ඉස්සරහා තියන්නත් පුළුවන්. ඉතින් මෙන්න මෙයාගේ නමත් මන් පින්ක් ක්වීන් කිව්වට මට ඇත්තටම මතක නෑ. බලන්න එයාගේ ලස්සන රෝස පාටක් තියෙන්නේ. එයාගේ මේ හොට පේනවා ඇති මුල් ටික ඔන්න එයාගේ සමහර ඒවා උඩටත් ඇවිල්ලා තියෙනවා. කොළත් ලොකුයි මල් නාරටිය ටිකක් උස්සට වගේ ගිහිල්ලා මල පිපිලා තියෙන්නේ. ඒක ලස්සන රෝස පාටක් තමයි. ඔන්න ඉතින් හරිම ලස්සන ඇන්තෝරියම් ගහක් ඒකන. ඉතින් බලන්නකෝ එයාගේ පාට. ඉතින් ලස්සන නිසා තමයි මම මෙච්චරම මෙයාලව ෆෝන් එකේ කැමරාවට අල්ලල්ලා එයාලගේ ඉතින් හැඩත් බැලුවා. බලන්නකෝ ෆෝන් එකේ මේ විදිහට බලනකොට ඒගොල්ලෝ මාරම ලස්සනයි. හරිම ආස හිතෙනවා. ඉතින් මෙතනත් ඔන්න ඔයාලට මලුත් එක්ක ගස් පහක් තියෙනවා. ඉතින් මේ සියල්ල මලුත් එක්ක මුල් ගොඩක් තියෙන, කොළ ගොඩක් තියෙන, කැකුලොත් එක්ක තියෙන ලස්සන ලොකු ගස් පහ. ඉතින් වෙන අය නම් මේ මිලට දෙන්නේ නැහැ. ඒගොල්ලෝ අඩුම තරමේ 4500ක් වගේ මුදලකට තමයි මෙච්චර මල් පිරුණු ගස් සේල් කරන්නේ. ඉතින් ඔන්න මම එච්චර ලොකු මුදලකට සේල් කරන්නේ නැහැ. මම සේල් කරන්නේ ඊට වැඩිය අඩු මුදලකට. ඉතින් මේ පැකේජ් එකත් ඔයාලට මම ලබා දෙනවා 3600ක් වගේ අඩු මුදලකට. ඉතින් අඩුම මේ පැකේජ් එක 4000ක්වත් වටින පැකේජ් එක. ඔයාලට පේනවා ඇති ඒක තියෙන මල්, තියෙන කොළ, ගහේ ප්‍රමාණය, උස එක්ක. ඉතින් මම ඔයාලට මෙතන එක ගහක් හරි පෝච්චියෙන් ගලලා පෙන්නුවා නම් මගේ හිතට සතුටුයි. මොකද මේ ගස් පහේම මේ කියන්නේ මේ පැකේජ් දෙකේම මුල් ටික මාර ලස්සනට තියෙනවා. කිසිම විදිහකට බය වෙන්න දෙයක් නෑ. ඔයාට මුල් ගොඩාක් මේකේ තියෙනවා. මට ඒක පෙන්වන්න ගලව ගන්න බැරි වුණා මේ වීඩියෝ කරපු දවසේ. ඉතින් ඔන්න එහෙනම් මේ පැකේජ් දෙකම තියෙනවා. දෙකම ගන්නත් පුළුවන්, එකක් ගන්නත් පුළුවන්. එක පැකේජ් එකක් වෙන්නේ 3600. ඉතින් මම මේකේ WhatsApp නම්බර් එක දානවා මගේ. ඔයාලට පුළුවන් WhatsApp මැසේජ් එකක් දාලා මට පැල ටික ඕඩර් පැකේජ් දෙක ඕඩර් කරගන්න. ඉතින්
මුලින්ම ඕඩර් කරන ඒ වගේම මුලින්ම මුදල් දාන කෙනාට තමයි පැල පැකේජ් ලබා දෙන්නේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක දැක්කොත් ඔයාට මේ පැල පැකේජ් හොඳයි ලස්සනයි කියලා හිතුනොත් ඉක්මනින් ඉතින් ඕඩර් එකක් දාන්න මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න මට ඒ පැකේජ් එක ඕන කියලා. ඉතින් ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයා ඉන්න තැනට දවස් 2ක් අඩුම 3ක් එහෙම දවස් 3ක් කියන්නේ බොහෝ දුරට දවස් 2කින් කියන්නේ අද දැම්මනම් හෙට වගේ ගොඩාක් දුරට ප්‍රොම්ප්ට් එකකින් පැලෝවාගේ ගෙදරටම කුරියර් කරනවා. ඉතින් තව දෙයක් මම කියන්න හිතුවා සමහර අය දුරයි කියලා පැල ඕඩර් කරන්නේ නැහැ. ඒ මං හිතනවා ඒ ලොකු ඒ සම්බන්ධ අවබෝධයක් නැති අය කියලා. මොකද ඔන්ලයින් මල් සේල් කරන ඕන තරම් ඉන්නවා දුර ළඟ හැමෝටම. මොකද කුරියර් සර්විස් එක හරහා ඔයාලට දින 2ක් ඇතුළත ඔයාගේ ගෙදරට පැල ලබා දෙනවා. දුර ඉඳන් පැල ටික ආවට පැලවලට මොකුත් වෙන්නේ නැහැ. ඉතින් ළඟ අය පාර්සල් යවන විදිහටම තමයි දුර ඉඳන් මල් පැල සේල් කරන අයත් පාර්සල් යවන්නේ. ඉතින් කිසිම විදිහකට පැලවලට ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. පැල නරක් වෙන්නේ නැහැ. කුණු වෙන්නේ නැහැ. සවුත් වෙන්නේ නැහැ. මොකද ඒ විදිහට සුරක්ෂිතව තමයි මල් පැල පැක් කරලා ඔයාලට පරිස්සමින් පැල ටික කුරියර් එකකින් ගිහින් දෙන්නේ. ඉතින් මේ වෙනකන් එහෙම කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. ඔන්න මං කියනවා එහෙනම් දුරයි කියන අයට ඔන්න ඒ සම්බන්ධව දැම්මේ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව මම ඔයාලට කියන්නම් මේ පැල පැකේජ් දෙක ඕන නම් පළවෙනියට පෙන්නපු පැකේජ් එක ඒ විදිහටත් දෙවෙනි පැකේජ් එක B විදිහටත් මම ඔයාලට නම් කරනවා. ඔයාලා කැමති පැකේජ් එක මොකක්ද කියලා මට කියලා පැල ටික ඕඩර් කරන්න. එහෙනම් ඉක්මනින් WhatsApp එකට මැසේජ් එකක් දාලා පැල ටික ඕඩර් කරගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඉතින් තවත් වීඩියෝ එකක් හෝ පැල පැකේජ් එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එන්න. ඉතින් එහෙනම් තව දෙයක් මතක් කරනවා. මගේ channel එක ඔයා subscribe කරලා නැත්නම් තාම මගේ channel එක subscribe කරලා bell icon එක